අයිබෝවන් සුපුරුදු පරිදි කැලුම් ජයසමන YouTube channel එකට ඔබ තමුන්නාසලා සියලු දෙනාම ආදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. අද අපේ කතාව ආරම්භ කරන්න කලින් අනුරගේ වියරුව ගැන කතා කරන්න කලින් අපි පොඩි ක්ලිප් එකක් අහලා එමු. තප්පර ගානක ක්ලිප් එකක්. මොකද මම මේ කියන්න යන මුළු කතාවම තීරණය වෙන්නේ මෙන්න මේ ක්ලිප් එකේ තියෙනවා අනුර කුමාරලා ටිල්වින් සිල්වලා හංගන්න හදන්නේ මොකද්ද කියලා. මේ රටට ඇත්තටම කරන්න යන්නේ මොකද්ද කියලා තප්පර ගානකින් අර ඔයගොල්ලෝ හැමෝම දන්න මේ සරෝජා පෝල් රාජ් ලොප්පෝල් රාජ් මේ පහුගිය කාලේ එයා කරපුවා ටික මම ඉදිරියේදී කියන්නම්. එතකොට එයා අන්න හරියටම කියනවා. අපි පොඩක් ඒක අහලා අපේ කතාව ආරම්භ කරමු. අපි කියනවා දේශපාලනය තුලේ ගෑනු පිරිමි නෑ. දේශපාලනය තුලේ ඉන්නේ සියලු දෙනා දේශපාලන සත්වයෝ. ඕගොල්ලෝ ඒක ඒ විදියට ලෑස්ති නම් අපි හැමෝමත් ඒකට ලෑස්ති. හැබැයි අපි ඌරොත් එක්ක මඩට බහින්නේ නෑ. අපි අපේ ගෞරවය තියාගන්නවා. අපි ඒ විදේ ආරක්ෂා කරනවා. අපි නීති හදනවා. අපි ප්‍රතිපත්ති හදනවා. විතරක් නෙමෙයි මේ පාර්ලිමේන්තුවත් අපි අපේ ක්‍රමයට කඩපිට හරවනවා. ඒකට අපි බය වෙන්නේ නෑ. ඒක නිසා අපි අනිවාර්යෙන් කියන්නේ මෙතනින් එහාට ක්‍රියාත්මක වෙන්නේ අපේ ක්‍රමය, අපේ විනය, අපේ ප්‍රතිපත්ති, අපේ සංස්කෘතිය. හරි නේද? හරියටම කියනවා. දැන් මේ වෙමින් තියෙන දේවල්. දැන් මේ වෙමින් තියෙන්නේ මොනවද? එතකොට මෙන්න මේ සාවිත්‍රි පෝල් රාජ් කියන කතාව. මේකම තමයි කතාව. හරියටම හරි. සාවිත්‍රි පෝල් රාජ් කියනවා පාර්ලිමේන්තුවත් අපේ ක්‍රමයට හදනවා. අපේ සංස්කෘතිය අපේ ක්‍රමයට හැඩගස්වනවා. අපේ ක්‍රමයට රට හදනවා. මුළු රටම අපේ ක්‍රමයට ගේනවා. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ ක්‍රමය කියලා කිව්වහම මේ හරි මේ අපේ ක්‍රමය කියන එක හරි මරු. දැන් ඔයගොල්ලෝ දන්නවා අපේ ක්‍රමය කියලා තියෙන්නේ දැන් උතුරු කොරියාවේ. කිම් ජොන් උන් ගේ පාලනය. කිම් ජොන් සුන් ගේ පස්සේ කිම් ජොන් ඉල් ඊට පස්සේ කිම් ජොන් උන්. දැන් මේ තුන්දෙනා තමයි ඇවිල්ලා තියෙන්නේ. මම උතුරු කොරියාව ගැන මේ හොඳ ස්ටඩි එකක් මේ දවස්වල කරගෙන යනවා. ඒක ගැන විස්තර විශේෂයෙන් කියන්නම්. මොනතරම් කාලකන්ණි ජීවිතයක්ද උතුරු කොරියාවේ මිනිස්සු ගත කරන්නේ කියලා. ඕගොල්ලන්ට කියන්නම් මේ පාලනය මේ අපේ ක්‍රමය කියන එක. මේ කියන මේ කොමියුනිස්ට් වාදය, කොමියුනිස්ට් ක්‍රමය පිළිබඳ ඕගොල්ලන්ට හොඳ තොරතුරු ටිකක් එක්ක මම මුණ ගැහෙනවා ඕගොල්ලන්ට මේ වෙනමම උතුරු කොරියාව පිළිබඳ විතරක් කතා කරන්න. එතකොට මෙන්න මේ ක්‍රමයට යන්න තමයි මේ සාවිත්‍රි පෝල් රාජ් කියන්නේ. ඒගොල්ලගේ සංස්කෘතිය, ඒගොල්ලගේ ක්‍රමය, පාර්ලිමේන්තුවත් ඒගොල්ලගේ ක්‍රමයට කන පිට හරවන්න කියන්නේ. අපි නීති ගේනවා, නීති හදනවා. මෙහෙම තමයි ටික කාලයක් ඇදගෙන ගිහිල්ලා මේ අපේ ඉන්න අපේ මේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනය ඇතුළේ මෙතෙක් මම හැමදාම කියනවා වගේ 1931 ඩොනමෝර් ආණ්ඩු ප්‍රතිසංස්කරණ වලින් පස්සේ අපිට ලැබිච්ච ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ යටතේ හිටපු ගොඩ දෙනෙකුට මේ මෝල් වහන්සේලා එක්කෙකුටවත් මේක තේරෙන්නේ නැහැ. මේ යන විනාශය තේරෙන්නේ නැහැ. මේ දවසින් දවස කොයි දිශාවටද යන්නේ කියන එක අවබෝධයක් නැහැ. මේක මේ හුදකලා සිදුවීම් නෙමෙයි මේ සිදුවෙමින් තියෙන්නේ. මට කියන්න ඕන ඒක තමයි කාරණා. ඒක යාපනයේ තිස්ස විහාරයේදී වෙන සිද්ධිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කුරුන්දි විහාරයේ සිද්ධ වෙන එක වෙන්න පුළුවන්. මෝදු මහ විහාරයේදී සිද්ධ වෙන එක පුළුවන්. ඊයේ සිදුවෙච්ච ත්‍රිකුණාමලයේ සිද්ධිය වෙන්න පුළුවන්. මේ කොතනකදීවත් මේවා මේ අහඹු ලෙස සිදුවෙන සිදුවීම් නෙමෙයි. මේවට තියෙනවා පදනම. මෙන්න මේ සාවිත්‍රි පෝල් රාජ් කියන කතාව තමයි මේකේ හරය. ඒක තමයි මේකේ කෝ එක. එතකොට මේක තේරුම් ගන්න ඕනේ. එතකොට දැන් මේක මම මේ කතාවට එළඹෙන්න කලින් මම කියන්නම් මේ අනුර දිසානායකට වඩා එහෙම නැත්නම් ජනතා විමුක්ති පෙරමුණට වඩා භයානක ත්‍රස්තවාදී තක්කඩි කල්ලියක්. ඊටාම භයානක. ඒ කියන්නේ අනුර කුමාර කොච්චරද භයානක ඒ වගේ සිය ගුණයකටත් වැඩිය භයානක තක්කඩි පාදඩ කල්ලියක් තමයි දුමින්දනාගම වල පුබුදු ජයගොඩල ප්‍රමුඛ පෙරටුගාමී තක්කඩි රැළ. මොකද තමයි ජනතා විමුක්ති පෙරමුණ හැතුලේ හිටපු එක්ස්ට්‍රීම් කල්ලිය.
ඒ කියන්නේ මූලධර්මවාදී කණ්ඩායම තමයි පෙරටුගාමී කණ්ඩායම කියන්නේ. අද අන්න සතා එළියට බහලා තියෙනවා පුබුදු ජයගොඩලගේ. අන්න සතා එළියට බහලා තියෙනවා දුමින්ද නාගමෝලාගේ. කුමාර් ගුණරත්නම්ලගේ සතා අන්න එළියට ඇවිල්ලා තියෙනවා. මේ රටේ ජනතාව හැරිලා කෙලපාරක්වත් ගහන්න සුදුසු නැති අමු ත්‍රස්තවාදී තක්කඩි කල්ලියක් මූලධර්මවාදී තිරිසන්නු රැලක් තමයි පෙරටුගාමී කණ්ඩායම කියලා කියන්නේ. මං ඇයි එහෙම කියන්නේ? ඔයගොල්ලෝ කල්පනා කරලා බලන්න. පහුගිය කාලෙම ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ අහුවෙනවා කුඩු සම්බන්ධ පිරිස්. හොඳට බලන්න. පෙරටුගාමීකේ ඉන්න නීතිඥයෝ කණ්ඩායම තමයි මේ පහුගිය කාලෙම කුඩුකාරයෝ වෙනුවෙන් පෙනී හිටියේ. ඩුබායි වලට ගිහිල්ලා ඩුබායි වල හිටපු කුඩුකාරයෝ වෙනුවෙන් කුඩු මුදලාලිලා වෙනුවෙන් ගිහිල්ලා පෙනී හිටියේ පෙරටුගාමී පක්ෂයේ නීතිඥයෝ. ඒ කියන්නේ මුන් සම්පූර්ණයෙන්ම යැපෙන්නේ මේ කුඩු මුදලාලිලාගේ. එතකොට මුන් කුඩු කාලා උගුරුවට ළඟට එනකන් කුඩු ගිලලා ඉන්න කාලකන්. මුන් එකෙක් කතා කරේ නැහැ. මේ දිස්නා අහුවෙච්ච වෙලාවෙදිවත් ටෝනි අහුවෙච්ච වෙලාවෙදිවත් උනාකුරුවේ ශාන්ත අහුවෙච්ච වෙලාවෙදිවත් කිසිම තැනකදී ඒ ගැන කටින් කෙල බිඳක් හෙළුවේ නැති ඒ ගැන ඇහුනේ නැහැ දැක්කේ නැහැ වගේ ඉන්න මේ තක්කඩි පාදඩ කල්ලිය දුමින්ද නාගමුවලා පුබුදු ජයගොඩලා අන්න දැන් එළියට බැහැලා මොකටද මේ ත්‍රිකුණාමලයේ බුදු පිළිමය ගැන කතා කරා. දැන් බුදුදහමට කෙලින්න බුදුදහමට ගහන්න අනුර කුමාරගේ වැඩේට අනුර කුමාරගේ කල්ලියටත් වඩා ඉදිරියෙන් ගිහිල්ලා ඉන්නේ අද පුබුදු ජයගොඩලා දුමින්ද නාගමුවලා. භයානකම තිරිසංම කල්ලිය පුබුදු ජයගොඩලා දුමින්ද නාගමුවලා. එතකොට මේ රටේ ජනතාව තේරුම් ගන්න ඕන අනුර කුමාර දිසානායක කොච්චර නරකද ඒ වගේ සියලු දහස් ගුණයක් නරකයි මේ කල්ලිය. එතකොට මෙන්න මේ මිසුදුටු කල්ලිය ගැන ඊටාම කල්පනාවෙන් ඊටාම ප්‍රවේශමෙන් රටේ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටිනවා යයි කියමින් මේ කරමින් ඉන්නේ අන්නර කිම් ජොන් උන්ලගේ ජාතියේ එක්ස්ට්‍රීමිස්ට්ලා මූලධර්මවාදී උපරිම මූලධර්මවාදී කණ්ඩායම තමයි පෙරටුගාමී ත්‍රස්තවාදී කල්ලිය. මේගොල්ලෝ ඔක්කොමලා මේ පක්ෂයට සම්බන්ධ වෙලා හිටපු යවුන්ගේ තාම ඒ නැට්ට හැලිලා නැහැ. මේ භෞතිකවාදී අදහස. කියන්නේ ඔවුන් විශ්වාස කරන්නේ භෞතිකවාදී. ඔවුන් විශ්වාස කරන්නේ නැහැ මේ ආධ්‍යාත්මික මේ සංස්කෘතිය ඔවුන් පිළිගන්නේ නැහැ. මේ ආධ්‍යාත්මික වටිනාකම් ඔවුන් පිළිගන්නේ නැහැ. ඔවුන්ට මේවා කිසිවක් වැඩක් නැහැ. ඒක නිසා මේක ඊටාම භයානක කල්ලියක් මේ කල්ලිය. හේතුව තමයි මම කියන්නම් ඇයි කියලා. මේ අයට පිං පව් නැහැ. මේ අය දැන් අපේ සමාජයක් මේ සමාජයක බැලන්ස් එක තියෙන්නේ. මේ සමාජයක් දුවන්න තියෙන්නේ ඒ සමාජයක ඒ තැන් වල ගොඩනැගිලා තියෙන ඒ ආධ්‍යාත්මික මෙවලම් ඒ සංස්කෘතික මෙවලම් ඒ සංස්කෘතිය එක්ක තමයි මේවා පැවැත්ම තහවුරු වෙලා තියෙන්නේ. අපේ ආදි කාලේ ඉඳලා අවුරුදු අපි දන්න ලිඛිත ඉතිහාසය අවුරුදු 2000කට වඩා වැඩි ලිඛිත ඉතිහාසයක් අපි බුදුදහම ලංකාවට පැමිණි දවසේ ඉඳලා එතකොට මේ බෞද්ධ ශික්ෂණයත් එක්ක හැදිච්ච මහා සංස්කෘතිය මොවුන් වෛර කරන්නේ මෙන්න මේ කියන මහා සංස්කෘතියට. ඒතර මේගොල්ලෝ ඇටැක් කරන්නේ මේ මහා සංස්කෘතියට. මේ මහා සංස්කෘතිය විනාශ කිරීම තමයි මේගොල්ලගේ පරම ඒකායන ප්‍රාර්ථනාව. එතකොට මේක විනාශ කරන්නේ කොහොමද? ඒකට කරන සැලසුම් මොනවද කියන එක තමයි මේගොල්ලෝ දිගින් දිගටම කරගෙන යන්නේ. එතකොට මෙන්න මේ සාවිත්‍රි පෝල්රාජ් කියන තමන්ට අවශ්‍ය ආකාරයේ පාර්ලිමේන්තුවක් ඩවිපේට අවශ්‍යතාවයට විදිහට නැවෙන සමාජයක් ඩවිපේ සංස්කෘතිය රටේ සංස්කෘතිය බවට පත් කිරීම. ඒ කියන්නේ මහා සංස්කෘතිය විනාශ කරලා ඔවුන්ගේ මේ චූල සංස්කෘතිය රටේ මහා සංස්කෘතිය බවට පත් කරන්න. එතකොට ඒක කරන්නේ කොහොමද? ඒක කරන්න නම් මේ තියෙන එක ගහලා කුඩුපට්ටම් කරන්න ඕන. මේ තියෙන එක විනාශ කරන්න ඕන. මේක කඩන්න නැතුව ඒක ගොඩනගන්න බෑනේ. ඒක තියෙද්දි ඒක හැමදාටම දැන් අවුරුදු 60ක් තිස්සේම ඒගොල්ලෝ ඒක ගෙනාවට
ඒක මේ රටේ පැල කරන්න බැරි වුණා. ඔයිට කලින් මේ රටට 1931 ඉඳලා ආවනේ සම සමාජ පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ එහෙම ගොඩක් අය මේ ඔය වාමාංශික අදහස් අරගෙන රට ඇතුළට ගෙනාවනේ. හැබැයි මේව එකක්වත් තහවුරු කරන්න බැරි වුණා. ඕම නෙමෙයි බයිනෙත්තු අරගෙන තුවක්කු අරගෙන ඇවිල්ලා බයිනෙත්තු අරගෙන ඇවිල්ලා කඩු අරගෙන ඇවිල්ලා කාලතුවක්කු අරන් ඇවිල්ලා පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි කොයිතරම් ලොකු උත්සාහයක් ගත්තද ඔවුන්ගේ ආගම ඔවුන්ගේ භාෂාව ඔවුන්ගේ සංස්කෘතිය ඔවුන්ගේ දර්ශනය ඒක පටවන්න අපිට. හැබැයි ඔවුන් සාර්ථක වුණේ නැහැ. ඔවුන්ටත් මුළුමනින්ම ඒ ඔවුන්ගේ මෙහෙයුම කරගන්න බැරි වුණා. ඒතර ඊට කලින් ගත්තාම එලාරලා කාලිංග මාගලා ඒ වගේ වඩුග චෝල පාණ්ඩ වඩුගයෝ මුන් ඇවිල්ලා මේ ඔක්කොම ඇවිල්ලා මේ රටේ ඕක කරන්න උත්සාහ කරා. ඔවුන් කරා වෙහෙර විහාර ගිනි තිබ්බා. අද මේ අනුර කුමාර කරන එකම අවුරුදු දහස් ගානකට කලිනුත් සිද්ධ වුණා. 1215 කාලිංග මාග ඇවිල්ලත් මේ රටේ ඒක සිද්ධ වුණා. හැබැයි ඔවුන්ට ඒක කරගන්න බැරි වුණා. හරි? එතකොට දැන් මේ හදන්නේ මොකද්ද? බුදුදහම වෙනුවට කොමියුනිස්ට් දහම ඒ තැනට ආදේශ කරන්න. ඒ සඳහා කොමියුනිස්ට් දහම ආදේශ කරන්න නම් බුදුදහම මෙතනින් ඉවත් කරන්න ඕන. එතකොට ඊළඟට ඉතිහාසය. දැන් පෙළපොත් වලින් ඉතිහාසය ඉවත් කිරීම. පළවෙනි පියවර. ඉතිහාසය දානවා බකට් එකට. එකවරට අයින් කරන්න බෑනේ. ඉතිහාසය දානවා බකට් එකට. එතකොට ඉතිහාසය ඒ බකට් එකට දාද්දී මේ පැත්තෙන් ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය, මාක්ස්වාදයේ ඉතිහාසය, කොමියුනිස්ට් ක්‍රමයේ ඉතිහාසය හිමීට මේ පැත්තෙන් පැල කරනවා. එතකොට අරක බකට් එකෙන් ඊළඟට ඩස්බින් එකේ. එතකොට ඉතිහාසය අයින් කරන්න ඕනේ. ඒ ඉතිහාසය දැනගත්තොත් මේක බාර ගන්න නැහැ නේ. මේ කසඩ ඉතිහාසයක් බාර ගන්නවද? දැන් මම වුණත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය කරා. ඔය කියන ඒවා ඉගෙන ගත්තා, අධ්‍යාපන කව කරා, කඳවුරු කරා. මේ ඔක්කොටම ගියාට මට තේරෙනවා මේවා ඇති දෙයක් නැහැ. ඇයි? මම දහම් පාසල් අවසාන ගෞරව සාමාර්ථයක් තියෙන බුදුදහම පිළිබඳ යම්කිසි අවබෝධයක් තියෙන රටේ ඉතිහාසය පිළිබඳ පොඩි කාලේ ඉඳලම ඊටාම කැමැත්තෙන් මම මොකද කතික තරඟවලට ඉදිරිපත් වෙච්ච නිසා සමස්ත ලංකා පවා ජයග්‍රහණය කළා තියෙන නිසා ඒ කතික තරඟවලට අවශ්‍ය නිසා මට පොත්පත් වැඩිපුර කියවන්න සිද්ධ වුණා. අන්න ඒ යනකොට මට අහුවෙනවා අපේ ඉතිහාසය අහුවෙනවා, සාහිත්‍ය ඉතිහාසය, අපේ කලාව ඔන්න ඕවා අහුවෙනවනේ. ඊළඟට වලසිංහ හරිච්චන්ද්‍ර, අනගාරික ධර්මපාල, මිගෙට්ටුවත්තේ ගුණානන්ද හාමුදුරුවෝ, වාරියපොළ සිමංගල හාමුදුරුවෝ, කළුකොදයාවේ හාමුදුරුවෝ මෙන්න මෙහෙම අති විශාල පිරිසක්. වීර පුරන්නප්පු මෙහෙම කණ්ඩායම් ගැන ඉගෙන ගන්න හම්බෙනවා. එතකොට දැන් ඒ ඔක්කොමත් එක්ක අරගෙන අපේ ඉතිහාසය කියවලා, මහාවංශ කියවලා එනකොට අපිට තේරෙනවා මේ මොන මේක හාල් කෑලිද මුන්? මොනවද මුන් මේ කියන්නේ? අඩු ගාන මිනිහාවත් අඩු ගානේ කියවලා තියනවද? මිනිස් සිත කියවලා තියනවද? හරි? එතකොට මේ භෞතිකවාදය ගැන කතා කරාට මිනිසාගේ ආධ්‍යාත්මය පිළිබඳ මිනිසයා ගැන මොනවද මේ මාක්ස්වාදය ඇතුලේ කියන්නේ? හරි? එතකොට ඒවැ ඇති දෙයක් නැහැ. එතකොට අපිට තේරෙනවා ඒක හරියන්නේ නැහැ කියලා. එහෙමනම් මේගොල්ලගේ මේ ක්‍රමයේ අරන් යන්න නම් මේ වෙහෙර විහාර මකලා මේ බුදුදහමේ ඒ තියෙන මර්මස්ථාන ටික විනාශ කරලා බුදුදහම පවත්වාගෙන යන ස්වාමින් වහන්සේලා. මේක තමයි බරපතලම කාරණා. ඔය කොච්චර පන්සල් පල්ලි මොනවා තිබුණත්, කොච්චර පන්සල් තිබුණත්, රුවන්වැලි මහසාය තිබුණත්, ජයසිරි බෝධීන් වහන්සේ හිටියත්, ඊළඟට දළදා හාමුදුරුවෝ හිටියත් මේවා පවත්වාගෙන යාම සඳහා ස්වාමින් වහන්සේලා නැත්තම් එතකොට ඒකට තමයි ෂොට් එක දුන්නේ. අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය වගේ ඒවා හදලා කුණු හර්ප කියන රස්තියාදු ගහන ගංජා ගහන කාලකන් රැලක් හදලා බුදුදහම නැති කිරීම සඳහා ඒවා බොහොම දුර දාලා ඈත ඉඳලා ආරම්භ කරපු ව්‍යාපෘති. අද ඉන්නේ අර පිස්සෙක් කර ඉන්නේ පෙරටුගාමියකේද කොහෙද ඉන්නේ පිස්සු සිවුරක් දාගත්ත පිස්සෙක්. එතකොට මෙන්න මේවා කරලා මේ සමාජය තුල තියෙන අර සිවුරට තියෙන කියන්නේ ස්වාමින් වහන්සේලා සම්බන්ධයෙන් තියෙන මතය ඒ පිළිගැනීම අහෝසි කිරීමේ දැඩි ව්‍යාපෘතියක් ඒක අස්සේ දියත් වෙනවා.
ඊළඟට දැන් මේ කියන්නේ රාජ්‍යයෙන් ආගම ගලවා දැමීම. දැන් මේ දවස්වල ඕගොල්ලෝ බලනවා නම් සමාජ මාධ්‍ය ඇතුලේ ලොකු සාකච්ඡාවක්. ඒක ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සහ පෙරටුගාමියකට සම්බන්ධ YouTube channel වල ගන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජ මාධ්‍ය පිටුවල ගන්න පුළුවන්. මේවයි ලොකු සංවාද යනවා. ඒ කියන්නේ රාජ්‍යයෙන් ආගම ගලවන්න. දැන් එහෙම නැහැනේ දැන් අඩු ගානේ. දැන් නොකරත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම 9 වෙනි වගන්තියේ පැහැදිලිව කියලා තියෙනවානේ බුදුදහම සුරක්ෂිත කොට පෝෂණය කළ යුත්තේය බුදුදහමට ප්‍රමුඛත්වය දිය යුත්තේ කියලා. එතකොට ඒක ගලවන්නේ කොහොමද? ඒක ගලවන්න නම් ඉස්සෙල්ලා ගැලෙව්වට ගාණක් නැති වෙන්න මේ පැත්තෙන් වැඩේ දීලා තියන්න ඕන. එතකොට ඒකේ මේ ඒව තමයි මේ ඉස්සරහට යන්නේ. දැන් මේගොල්ලෝ ආරම්භ කරේ බලන්නකෝ. ඉස්සෙල්ලාම මේ ආණ්ඩුව ආපු ගමන් කරේ මොකද්ද? පාර්ලිමේන්තුව රැස් වෙන දවසේ ජයමංගල ගාථා කියන එක නැවැත්තුවා. ඒකට වියදම් යනවා කියලා. ජයමංගල ගාථා වලට වියදම් යනවා කියලා ඒක නවත්තනවා. කාඩර් එකට ගෙනල්ලා බෙදන්න ඩබල් කැප් ගේනවා බිලියන 50ක් වියදම් කරලා බිලියන 50ක්. වියදම් කරලා ගේනවා ඩබල් කැප්. එතකොට ඒක ප්‍රශ්නයක් නෑ. අරකට යන මේ රුපියල් 25000ක් 30000ක් යනවා නම් ඒක වියදම ඒක ලොකු වියදමක් බවට පෙන්නනවා. ඒක නිසා ජයමංගල ගාථා නැත. දැන් වෙසක් සැරසිලි නැත. පෝදින ධර්මදේශනාව අරලියගහ මන්දිරේ දිගු කාලයක් තිස්සේ තිබිච්ච. ඒව නැහැ. අර දෙහිවල නගර සභාවේ බුදු පිළිමේ දෙහිවල නගර සභාවේ চিරාත් කාලයක් තිබිච්ච බුදු පිළිමේ ඉවත් කරනවා. නොදැනීම ඉවත් කරනවා. නැවත ගිහිල්ලා ස්වාමින් වහන්සේලා ගිහිල්ලා ඒක තැන්පත් කළා. එතකොට ප්‍රාදේශීය සභාවල ඔගොල්ලෝ දකින්නද පහුගිය දවස්වල දිග්ගටම ප්‍රවෘත්ති යනවා ප්‍රාදේශ සභාවල ආරම්භ කරන වෙලාවේ පන්සිල් ගැනීම ප්‍රතික්ෂේප කරනවා NPP එකෙන් අලුතෙන් පත්වෙච්ච සභාපතිවරයා ප්‍රමුඛ කණ්ඩායම. ඔවුන් කියන පන්සිල් ගන්න බෑ කියලා. බෑ කියලා ඒගොල්ලෝ නැගිටලා යනවා. විපක්ෂ කණ්ඩායම විතරක් තනියෙන් පන්සිල් ගන්න. මේවා මං කියන්නේ මේ එකක් නෙමෙයි. ඊළඟට ඔගස්ටින්ලා එනවා. මෙන්න හිටපුවාන් ඔගස්ටින් කෙනෙක් එනවා. ඇවිල්ලා කටිනේ පවත්තන පන්සලේ සද්ද වැඩි කියලා ඕක වහපල්ලා කියලා ඒ මේ මෙහෙණින් වහන්සේට පහර දීමට උත්සාහ කරනවා. දැන් මේව සිද්ධ වෙනවා ඉබේම. ඊළඟට යාපනයේ තිස්ස විහාරය. යාපනයේ තිස්ස විහාරයට අද යන්න බෑ. වන්දනා නඩේකටවත් යන්න බෑ. පාර වහගෙන ඉන්නවා මූල ධර්මවාදීන් කණ්ඩායමක් එතන රැඳිලා. එතකොට තිස්ස විහාරය ඉවත් කිරීම සඳහා වෙනම ව්‍යාපෘතියක් යනවා. දැන් මේවා මේ හුදකලා කරලා තනි කරනවා. කුරුන්දි විහාරය ගත්තත්, මුදු මහ විහාරය ගත්තත්, එතකොට මෙන්න මේවා ඇයි මේ මෙහෙම කරන්නේ? මේ එක සිදුවීමක් නෙමෙයි. ත්‍රිකුණාමලයේ සිදුවීම තවත් එක සිද්ධියක් විතරයි. මේ දාමේ මේ වැලේ එන්නේ මෙන්න මේ කියන ගමන අරන් යන්න. මේ රට අනාගාමික රාජ්‍යයක් බවට පත් කරන්න මුලින්. ආගම රාජ්‍යයෙන් ඉවත් කරන්න. ඉවත් කරලා ඒකට දෙන ප්‍රමුඛත්වය ඉවත් කරලා ඒ අය ඊ타මත්ම දැන් ලේසි නෑ. දැන් අපි තිස්ස විහාරේ සම්බන්ධයෙන් හරි කුරුම්දි විහාරය ගැන හරි එහෙම නැත්නම් මූදු මහ විහාරය ගැන හරි ඔගස්ටින් හරි අපි කමන්න ඒක දකුණෙත් දැන් ඉඩ නැහැ උතුරෙත් ඉඩ නැහැ ඒක අපි තව හිතමුකෝ මේක දැන් ඒක මේ වෙන කියන්නේ වෙනත් මූල ධර්මවාදී කණ්ඩායම් කියලා අපි එහෙම හිතමුකෝ අන්තවාදී මූල ධර්මවාදී කණ්ඩායම් කියලා හරි ඒක කමක් නැහැ කියමු දැන් මේ ත්‍රිකුණාමලයේ සිද්ධිය මොකද්ද ත්‍රිකුණාමලයේ සිද්ධිය එහෙම ගන්න බෑ මොකද ත්‍රිකුණාමලයේ සිද්ධියට මැදිහත් වෙන්නේ ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන අර SSP කෙනෙක් ඇවිල්ලා තමයි තග දාන්නේ දවල් ඇවිල්ලා. එයාගේ කටින් එතනද කියනවා. අපි මේක අයින් කරනවා කියලා. එතකොට ඒ කියන්නේ කලින් උඩින් තීරණයක ඇවිල්ලා ඉවරයි. අයින් කරනවා කියන එක. එතකොට එයාගේ කටින් පනින්නේ. අර මේ සාවිත්‍රි පොල් රාජ්‍ය කටින් පනිනවා වගේ ඒ කටින් පනින්නේ ඒ කතාව. එතකොට ඒ අනුව තමයි රාත්‍රී ඒ SSP වරයාගේ කවුරු හරි නම දන්නවා නම් මේකේ මේ යටින් කමෙන්ට් කරන්න. අපි එතුමට මේ මොකද ආශිර්වාද කළ යුතුයි. එතකොට ඒ අනුව රාත්‍රී ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට මුතු කුඩේ දෙකට කඩලා පහර දෙන්නේ ස්වාමින් වහන්සේලාට. කවුද පහර දෙන්නේ?
අන්තවාදීන්ද? මූලධර්මවාදීන්ද? ත්‍රස්තවාදීන්ද? නෑ. අපේ බදු මුදලින් පඩි ලබන ආනන්ද විජේපාලගේ යටතේ තියෙන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ යටතේ තියෙන රවි සෙනවිරත්න ලේකම් ධූරය දරන සුනිල් වටගල නියෝජ්‍ය අමාත්‍ය ධූරය දරන සේනාධිනායක අනුර කුමාර දිසානායක යටතේ තියෙන අපේ වැටුප් ලබන අපේ බදු මුදලින් වැටුප් ලබන ශ්‍රී ලංකා පොලිසියේ කාලකන්ණි ටිකක් තමයි අර ස්වාමින් වහන්සේලාට ගහන්නේ. මෙන්න ගෙනලා තියෙන තැන. දැන් කට්ටිය අහලා තියෙනවා මේ කුරුන්දී ඕගොල්ලන්ට පේන්නේ නැද්ද? මුහුදු මහ විහාරේ පේන්නේ නැද්ද? නෑ නෑ ඒවා පේනවා. ඒවා හැබැයි රාජ්‍ය මැදිහත් වීමෙන් කරන දේවල් නෙමෙයිනේ. මේ අපේ සල්ලි අපිටම කෙලිනවා. අපේ බදු මුදල් අපිටම ගහනවා. මොකද්ද මේ රට? මේවා රටවල්ද? මේවයි මිනිස්සු ඉන්නවද? දැන් කෝ මං අහන්නේ මේ රටේ මිනිස්සු කෝ මේ රටේ නායක ස්වාමින් වහන්සේලා කෝ? එතකොට මේක දැන් හරි පැහැදිලිනේ කොහෙටද මේ යන්නේ කියලා. මේකට නිකන් එක එක්කෙනා මේ නාමල් රාජපක්ෂලා අරයා මෙයා 21 යකෝ 21 රැස්වීමට මේවා කරනවා නම් ඉතින් දැන් 21 රැස්වීමට සෙනග ගෙන්නන වැඩේ එහෙනම් කරලා තියෙන ආනන්ද විජේපාල. අර ත්‍රිකුණාමලයේ ඉන්න SSP කාර්යයනේ එහෙනම් කරලා තියෙන්නේ මේ වැඩේ. එතකොට අනුර කුමාර දිසානායකද 21ට සෙනග ගෙනල්ලා දෙන්නේ. හරි මෙන්න මේ වගේ ඔලොමොට්ට කතා කියලා ගොන් කතා කියලා නැට්ට උස්සලා බල කතා කරනකොට ඇහෙන්නේ උඹෑ කියන හඬ. ඒකයි. හරි? උඹෑ කියන සද්දය ඇහෙනවා අපිට ඒකයි. එතකොට කවුද කියලා අපි අඳුර ගන්නවා. එතකොට මේක මේ නිකන් අහසින් කඩාගෙන වැටෙන දෙයක් නෙමෙයි. අනිත් කාරණා. දැන් පෙබරවාරි 4 නිදහස් දිනය. නිදහස් දිනය කියන්නේ මොකද්ද? නිදහස දිනාගත්තේ කවුරු එකතු වෙලාද? ජාතීන්ගේ සංගමය. එක්සත් ජාතික පක්ෂ උනේ පස්සේ. අතර සූර්යමල් ව්‍යාපාර ඔය වගේ ඒවා ඇවිල්ලා එකතු වෙලා මේකේ පොන්නම්බලම් අරුණාචලම්ලා මේ ඊළඟට සිද්ධි ලැබෙලා මේ මෙහෙම ඩීඑස් සේනානායකලා රටේ සියලුම ජාතීන් එකතු වෙලා තමයි නිදහස දිනාගන්නේ. අපේ රටේ නිදහස් අරගලය කියලා ලොකු සටනක් තිබිච්ච නැති එක හැබැයි ඒ තිබිච්ච කුඩා සටනේ උනත් මේ සියලුම ජාතීන් හිටියා. එතකොට මේ නිදහස ලැබුණේ මුළු රටටම. එතකොට මුළු රටටම නිදහස ලැබිච්ච දිනය පෙබරවාරි 4 නිදහස් දිනයට මේ ආණ්ඩුව මොකද්ද කරේ අනුර කුමාර දිසානායක? නිදහස් දිනේ චොර කරලා දැම්මා. නිදහස් දිනයට සල්ලි වියදම් වෙනවා කියලා ඒක ඊටාම චාම්බ කරනවා කියලා කිව්වා. කියලා අර බදුල්ලේ සමන්ත විද්‍යාරත්න කිහිලි සමන්ත කජු කෑවා මුළු ලෝකෙටම පේන්න කිහිල්ල හාර ලුණු අරගෙන කජු කෑවා. හරි? කරලා ඒක පචම කරලා දැම්මා. ඒක විනාශම කරා. කරලා දැන් ඒ වෙනුවට ගේන්න හදනවා ශ්‍රී ලාංකීය දිනය කියලා එකක්. අනුර කුමාර දිසානායක ලක්ෂ 3000ක් ගිලලා ලක්ෂ 3000ක් විනාශ කරලා දැන් මේ අපිට ජාතික දිනයක් තියෙනවා. රටේ හැමෝම සමරන ජාතික දිනයක් තියෙනවා. ඒ තියෙද්දි ශ්‍රී ලංකා දිනය කියලා එකක් ගේනවා. ඇයි මේකේ උමනාව මොකද්ද? පැහැදිලි මේකේ උමනාව වෙන කිසිම දෙයක් නෙමෙයි මේ කරන්න හදන්නේ. අන්න අර සාවිත්‍රි පෝල් රාජ් කියපු කතාවේ ක්‍රමේ. ඇයි? පෙබරවාරි 4 වෙනිදා ඉවතට. පෙබරවාරි 4 ගැන කතා කරන්න ගියාම අනුර කුමාර දිසානායක ගැන කියවෙන්නේ නැහනේ. ඒක පළවත්තේ දිනේ බවට පත් වෙන්නේ නැහනේ. ටිල්වින් සිල්ලා ගැන කියවෙන්නේ නැහනේ. එතකොට දැන් මේගොල්ලන්ට ඕනේ මේගොල්ලෝ තමයි මේ ලංකාව ප්‍රතිනිර්මාණය කරේ. එතකොට දුටු ගැමුණු රජුරුවත් ඩීඑස් සේනානායකවත් මහා පරාක්‍රම බාහු රජතුමාවත් මේ කවුරුවත් හිදලා නැහැ ලංකාවේ. ලංකාව බාර ගන්නකොට කුවේනේ කපු කටමින් හිටියා. ලංකාව බාර ගන්නකොට ලංකාවේ එවුන් කොලාතු ඇඳන් භාගයක් හිටියේ. කුවේනේ තනියෙන් ඇඳුම් මහලා තියෙන්නේ. ඒතර පොඩ්ඩයි කට්ටිය ඇඳගෙන ඉඳලා තියෙන්නේ. ඒතර කුවේනේ කපු කටමින් ඉද්දි තමයි අනුර කුමාර දිසානායක ලංකාව බාර ගන්න. දැන් අනුර කුමාර දිසානායකයි ටිල්වින් සිල්ලයි එකතු වෙලා තමයි
පරාක්‍රම සමුද්‍රය හදලා යෝධ වැව හදලා යෝධ ඇල හදලා කලා වැව හැදුවේ අනුර කුමාර දිසානායක කියලා දැන් මේ අලුත් ඉතිහාසය නිර්මාණය කිරීම. එතකොට බුදුන් වහන්සේ ලංකාවට වැඩියේ නෑ. මාක්ස් තමයි ලංකාවට වැඩම කරේ. මේ යන විදිහට ඒක තමයි ඊළඟ ඉතිහාසයේ හැටියට එන්නේ ශ්‍රී ලාංකීය දිනේ නිර්මාතෘ අනුර කුමාර දිසානායක තෙමේ ටිල්වින් සිල්ලා තෙමේ තමයි ලංකාව ප්‍රතිනිර්මාණය කරේ. ලංකාව කියලා එකක් ආවේ ඊට පස්සේ. අනුර කුමාරගෙන් එනකන් ඉතිහාසයක් නැහැ. එතනින් පස්සේ තමයි ඉතිහාසය. එතකොට මේකේ ඉන්න දස මහා යෝධයෝ තමයි හර්ෂණ නානායක කාරලා, බිමල් රත්නායකලා, බික්කොච්චන් සුනිල් හඳුන්නෙත්ති තමයි දස මහා යෝධයෝ. සුනිල් වටගල තමයි මේ දස මහා යෝධයෝ. එතකොට විහාර මහදේවි නෑ. විහාර මහදේවි වෙනුවට ඉන්නේ හරිනි අමරසූරිය. අනුලා දේවිය තමයි සාවිත්‍රි පෝල්රාජ්. දැන් මෙන්න මේ තැන්වලට මේගොල්ලෝ ප්‍රේස් වෙනවා. දැන් මේ අලුත් ඉතිහාසයක් නිර්මාණය කරනවා. ඉතිහාසය උගන්නන එක අයින් කරනවානේ. ඉතිහාසය අයින් කරනවා. හරි? ඊළඟට 2022 ඒකනේ කියන්නේ 2022 ජූලි 9 පස්සේ රට බාරගත්තේ රනිල් වික්‍රමසිංහ නෙමෙයි බාර අරන් තියෙන්නේ. ඒක බාර අරන් තියෙන්නේ තරුණ කුමාර දිසානායක. බාර ගන්නකොට ඩොලර් මිලියන 20යි තිබිලා තියෙනවා. ටෙල්පෝලින් තිබිලා තියෙනවා බාර ගන්නකොට. ඒතර එහෙම තමයි ඉතිහාසය නිර්මාණය කරන්නේ. හරි? එතකොට මෙන්න මේ කියන මේක වැඩේ කරන්න නම් මේ වැඩේ නිකන් කරන්න බෑනේ. තරුණ පරපුර විනාශ කරන්න ඕනේ. තරුණ පරපුර සදාචාර සම්පන්න ඒ ගමන විනාශ කරන්න ඕනේ. තරුණ පරපුරට එක පැත්තකින් දෙනවා අයින් කරනවා ඔවුන්ගේ ඉතිහාසය සම්පූර්ණ ඔවුන්ගේ ඔළුවලින් අයින් කරනවා. ඔවුන්ට අලුත් දවසක් දෙනවා. ශ්‍රී ලාංකීය දිනය කියලා අනුර කුමාර දිසානායකගෙන් ශ්‍රී ලාංකීය දිනය දෙනවා. ඒ අතරේ මේ ළමයින්ගේ අර සදාචාර සම්පන්න අර අපේ කියන්නේ නාස්තික පවුල විනාශ කිරීමේ ව්‍යාපෘති. අපේ තියෙනවනේ රටේ සංස්කෘතියක්. ඒ මහා සංස්කෘතිය තුලේ ඉන්න තරුණයා වෙනුවට අන්න එනවා සමලිංගිකත්වය ඔළුවේ තියාගත්ත පවුල් කසාද බැදීමේ අවශ්‍යතාවයක් නැහැ. අර ඉන්නවනේ ඔයගේ සෙට් එකක් මේ JVP එකේ දැන් ඉන්නවා පාර්ලිමේන්තුවෙත් ඉන්නවා වගේ හාදයෝ ටිකක්. එතකොට අන්න ඒ කට්ටිය ඒ කියන්නේ අර මේ ජේතවනාරාමයට කුණු පුරවන්න කතා කරන ශ්‍රී මහා බෝධිය යට ඉඳගෙන අඩියක් ගහන්න කතා කරන අමු කාලකන්ණි අමු තිරිසන් අන්න උන් ටිකගේ ක්‍රමයට මේ තරුණ පරපුරත් LGBTQ ගෙනල්ලා ඒක ප්‍රමෝට් කරලා ඒක නීතිගත කරලා හරිනිලාට ලැට්මායිලාට මේ කතානායකයට ඕන විදියට සමලිංගිකත්වය ප්‍රමෝට් කරලා අන්න එහෙම සමාජයක් නිර්මාණය කරලා එහෙම රටක් හදනවා. එහෙම රටක් හැදුවම තමයි අනුර කුමාරට පුළුවන් වෙන්නේ අර කියන ඉතිහාසය මකලා අනුර කුමාරලාගේ ඉතිහාසය මේකට ඔබ්බවන්න. එතකොට මේ යමින් තියෙන්නේ අනුර කුමාර දිසානායක යටතේ අති විශාල සංස්කෘතික සංහාරයක්. එහෙම පිටින්ම ලංකාව මෙතෙක් අවුරුදු 2500ක් 2600ක් ලිඛිත ඉතිහාසයක් අවුරුදු 5000ක විතර අලිඛිත ඉතිහාසයක් තියෙන මහා සංස්කෘතිය තිබිච්ච රටක් මහා සංස්කෘතිය තූතූ කර විනාශ කරලා කාලකන්ණි දේශයක් බවට පත් කරන උන්ගේ පදයට නැටවෙන උන්ගේ පදයට පාද තියෙන නිකම් මිනිස් පොතු ටිකක් නිර්මාණය කිරීමේ ව්‍යාපෘතිය ඇතුළේ තමයි මේ ත්‍රිකුණාමලයේ සිද්ධිය අපි කියව ගන්න ඕනේ. එතකොට ඒක තමයි සිද්ධ වෙන්නේ මේ කාලිංග මාගලට. චෝල අධිරාජ්‍යයන්ට. එහෙම නැත්නම් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසීන්ට කරන්න බැරි වෙච්ච වැඩේ ඉතාම වේගයෙන් කරමින් ඉන්න අනුර කුමාර දිසානායක. ඒතර ඒක දිගුවක් හැටියට අද මොකද්ද? අද ඇවිල්ලා පාර්ලිමේන්තුවේ කියනවා නාවික හමුදාවේ දැන් මීට කලින් නාවික හමුදාවේ නාවික හමුදාපතිවරු හිටපු අය තත්තලංගුවට ගත්තා. අරන් බොරු සාක්කි හැදුවා ශානි අබේසේකර. අතේ මාට්ටු වුණා. ඒ බොරු සාක්කි හදන්න ගිහිල්ලා අන්තිමට ගියා අභ්‍යාචනාධිකරණයට.
ගිහිල්ලා බොරු සාක්ෂි දෙන්න කියපු නිලධාරියා ගිහිල්ලා අභ්‍යාචාරාධිකරණයට කිව්වා මට මෙහෙම බොරු සාක්ෂි දෙන්න කියලා කිව්වා මේ නාවික හමුදා නිලධාරියා ගැන. එතකොට ඒ සියල්ල එහෙම වෙද්දී දැන් නැවතත් අවිල පාර්ලිමේන්තුවේ තර්ජනය කරනවා. දැන් හමුදා නිලධාරීන්ට නැවත තොණ්ඩුව දැමීම. මේ වෙන කිසිවක් නෙමෙයි. මේ හදන්නේ ඩයස්පෝරාව, දෙමළ ඩයස්පෝරාව සතුටු කිරීමේ මෙහෙයුම. ඒක නිසා තමයි ත්‍රිකුණාමලේ පන්සලේ බුදු පිළිමේ අයින් කරනකොට අයින් කරන සැනින් සානක්‍යයන් දෙමළ සන්ධානයේ සානක්‍යයන්ලා ට්විටර් පණිවිඩයක් දාන්නේ, ෆේස්බුක් එකේ දාන්නේ සතුට පළ කරලා, ආනන්ද විජේපාලට ස්තුති කරලා. එතකොට මේවා නිකම්ම නිකන් අහඹු සිදුවීම නෙමෙයි. මේ රටේ මිනිස්සු, මේ රටේ බත් කන මිනිස්සු මේක තේරුම් නොගත්තොත් මේ තමයි ලංකා ඉතිහාසයේ මෙතෙක් අපි ආපු මේ ඉතිහාසය අවසාන මාස කීපය අවුරුදු කීපය තමයි අපි මේ ගත කරන්නේ. එහෙනම් ඒ ගැන අවධානය යොමු කරගන්න. අදට මම හිතන්නේ ගොඩක් වෙලා ගියා. අදට ඇති ගිහිල්ලා එන්නම් අලුත් දවසකින් නැවත හමු වෙමු.